දෙයියනේ අනේ මම එක්සෑම් පාස් කරලා දෙන්න අනේ මම ෆේල් කරන්න එපා අනේ මම ඉස්සෙක් හදා දෙන්න මට ඉස්සෙක් හදා දෙන්න අනේ මොකද ගොතෝ හොම්බන්නේ උඹට කිසි ගාණක්වත් නැද්ද මම මගේ මේ ඔළුව ගිනි අරගෙන ඉන්නේ අපෝ තාට විභාග ප්‍රතිඵල එනවා තාට පැයක විභාග ප්‍රතිඵල එනවා බය ගනින් එකට දැන් බය ගත්තා කියලා බොයි විභාගේ පාස් වෙනවද නෑනේ පාස් වෙනවා ගුලක් නෙමෙයි යන් අපේ තාත්තා දැනගත්තොත් මාව මරයි බං මොකද ෆේල් වෙලා තිබුණොත් එහෙම අනේ දෙයියනේ එකක් හරි දාලා දෙන්න දෙයියනේ අනේ මේ නිකන් ඉඳපන් බා දෙයියන්ට කිව්වා කියලා විභාග පාස් කරේ එහෙමනම් ඉතින් අපි දෙයියන්ට ගිහින් ඉන්න බෑ විශ්සුද බං එහෙම පාස් වෙනවද විභාග උඹට උලන්නේ මම නිකුටි කරනෝනේ උඹ ඉන්න බං ආතලේ මම කුටි ගන්නේ බෑ තවඩි උඹට උලන්නේ නෑනේ කලබලෙන් ඉඳි හිටපන්කෝ මගේ ළඟ තියෙනවා මාස්ටර් ප්ලෑන් එකක් බෝ විතරක් නෙවෙයිනේ මමත් විභාගේ වේල්නේ අපිනේ දන්නේ අපි කරපු පිස්සු වැඩ මේ මාස්ටර් ප්ලෑන් වලට වැඩ කළා තමයි මට මෙච්චර කෙලෙලා තියෙන්නේ කවුද දන්නේ කෙලෝ ටෝක් කරන මම වයින් කෑදගෙන ගියේ ඒකෙන් මට මෙච්චර වෙයි කෙලුනේ සෝත් එකක් කෙල්ල පස්සේ ගිහිල්ලා නිකුටි කාවකෝ කොහමද ඒක ඈ උඹනි මාව එක්කන් ගියේ මං උඹ විස්තර ටික තාත්තට කියන්නද හරි හරි අත හංගපන් දැන් මේ තව පැයකින් අපි මොකද්ද කරන්න කියලා කල්පනා කරපන් අපි ගෙදෙට්ට මොකද්ද කියන්නේ කියපන් රයිට් මේම කරමු කොහොමද හරි මේක තමයි ප්ලෑන් එක අපේ පේපර් බලපු එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකටම පිස්සු බල රෝගය හැදිය කියලා කියමු හරි පාස් කරන්න උන් ටික ෆේල් කරලා ෆේල් කරන්න උන් ටික පාස් කරලා කියමු ඒතකොට වැඩේ ෂේප් නේ බං අපෝ තොට આવොත් එන්නේ ඔගේ ගොන් අයිඩියාමයි ඔහොම ගොන් අයිඩියා දිලා හරියන්නේ නැහැ මේ වගේ අවස්ථාවක ඊට අඩිය හොඳ බුද්ධිමත් විදිහට කාරණා කරන්න ඕනේ මොකක්ද මේකට කරන්න කියලා යොරි පුතා තාත්තා කතා කරනවානේ පියා කරන්න තමයි මොකද කරන්නේ යොරි පුතා උඹලා කන් ඇහින්නේ නැද්ද කොන්ද පොල්ලක් අරන් එන්නද අන්න නෑ යම කුටි කණ්ඩුයි අනේ ඉන්නේ ප්‍රශ්නයක් නම් වෙන දෙන්න එපා කොහොමද ගන්නේ අංගල් තොපි දෙන්න පැයක් තිස්සේ කාමරය ඇතුළේ මොනවද කුරුකුරු ගන්නේ රට හදන්න වගේ හරියට හරි ඔය තුරුයි තාත්තට මිනිහරකට වගේ අනිකයිට තාත්ති අපි රට හදන්න තමයි කතා කරේ තාත්ති අපි ඉන්නත් එක්ක මේ රටේ වෙන ප්‍රශ්න ගැන කතා කරලා තාත්ති මෙච්චර වෙලා ඇයි මේ රටේ ප්‍රශ්න ගැන කතා කරලා උඹලා දෙන්න රට හදන්නද හරියට හරි තාත්ති ආස්තාවක් හමුත් මම මේ රට හදනවා බලන්න තාත්ති වහිනවා ඒ ඇස්සේ නාය යනවා ඊට පස්සේ ගම් වතුර ගන්නවා ඊට පස්සේ වන්දනා කරන මිනිස්සු ගහ ගන්නවා මේවට තාත්ති ස්ටිරිෂ්ණුවක් තියෙන්න ඕනේ තාත්ති නේද බං අපි දැන් එයා නේද කතා කරේ මෙච්චර වෙලා ඕ නෑ ඕ අනේ මන් දන්නේ අක්කල් මෙයා තමයි කියන්නේ විභාග ප්‍රතිඵල එන්නත් කලින් උඹලා දෙන්න රට හදන්නනේ මට උඹලා දෙන්නගේ විභාග අංක දෙක දීපන්කෝ මාර වැඩක් නේද වෙලා තියෙන්නේ විභාග අංක ඔක්කොම මාරු වෙලා ඒ කියන්නේ කවුද හැක කෙනෙක් ඇවිල්ලා ඔක්කොම ටික හැක් කරලා දැන් ඔක්කොම නම්බර් ටික වෙනස් කරලා තියෙන්නේ සමහර කට්ටිය පාස් වෙන්නු කට්ටිය ෆේල් වෙලා ෆේල් වෙන්න කට්ටිය පාස් වෙලා අන්න එහෙම සින් එකක් වෙලා තාත්තේ ඔව් අංකල් ඔව් එහෙම වෙලා සිරාවට එහෙමත් හැක් කරනවද ඒකනේ තාත්තේ කියන්නේ බලන්නකෝ පුදුම හැකර්ලානේ මුන්ට අහුනොත් දෙන්න ඕනි තාත්තේ නේද ඕ දෙන්න ඕනි කියන්නේ අංකල් මුන්ට ගස් බැඳලා දෙන්න ඕනි නේ බලන්නකෝ අපි කොච්චර පාඩම් කරලා නිදි මරාගෙන පාඩම් කරලා කොච්චර දහදුක් විඳලා දෙමෝපියන්ගේ සල්ලි වියදම් කරලාද අපි එක් විභාග කරන්නේ නේද මුන්ට කසි ගාණක් නැහනේ නේද අංකල් මට පැහැදිලි ඒ හැකර්ලාගේ වැරද්ද ඒක උනේ නේද හරි ඒ උනට කමන්නේ දැන් උඹලට දීලා තියෙන විභාග අංකයක් තියෙනවනේ මට ඒ විභාග අංක දීපන්ලකෝ දැන් එන්නම් වැඩේ අවුල් වෙන්නේ යන්නේ මේ අංකල් මට අමතකුණානේ මේ අපේ අම්මා ටවුන් එරියා කිරි හොද්ද ලිපේ තියලා මට ඒක බලන්න කිව්වා මම බලන් ඉන්න ටක් ගාලා තාත්තේ මම
දෙන්නක්. දෙකනිල දෙන්නම තොපිල දෙන්න කොහොත් යන්නේ මං දැන් තොපිල දෙන්නට හොඳ කී හොද්දක් දෙන්න ඈ තව පොඩි වෙලාවක්නේ තියෙන්නේ විභාග ප්‍රතිඵල එන්න ඈ හොඳ හොද්දක් දෙන්නම් මං ඈ කන්න ලෑස්තිලා ඉඳ බලලකෝ ආව මෙතන මාව තම්බන්න